කොහොමද ඔයාලට? අද මං හදන්න යන්නේ හෙට මගේ ලන්ච් එකට ගෙනියන්න ඉන්න හාල්මැස්සු බඩු. එතකොට මට උදේ ටිකක් ලේසි අද හදලා තිබ්බම. ටිකක් පරක්කු වෙලා නැගිටින්නත් පුළුවන්. මේකට ඉතින් මහ ලොකු දේවල් ඕනත් නැහැ. හරිම පොඩි ඉන්ග්‍රීඩියන්ට් ප්‍රමාණයකින් හරිම ඉක්මනට සරලව හදාගන්න පුළුවන් හාල්මැස්සු බඩුවක් තමයි මේක. මේක ඔය බෝඩින් වල හොස්ටල් වල වගේ ඉන්න අයටත් try කරන්න පුළුවන්. මේකට ඉතින් මුලින්ම ඕන කරන්නේ හාල්මැස්සනේ. මේ මං අරන් තියෙන හාල්මැස්සු ටික නම් ටිකක් ලොකුයි. ඒ වගේම පොඩක් කළු පාටයි. ඇයිද මන්දා. කොහොම හරි මේකට ඕන කරන හාල්මැස්සු ටික ලූණු, සුදු ලූණු, නයි මිරිස්, රම්පේ, කරපිංචා මේ සේරම හොඳට හොදලා හීනයට කපලා මෙන්න මේ විදිහට කොනකින් තියාගන්නවා. ඊට පස්සේ මෙන්න මේ වගේ පොඩි මැටි හට්ටියක් ලිපේ තියලා ඒක ටිකක් රත් වෙනකොට ඒකට තෙල් ටිකක් දාලා ඒ තෙල් ටික හොඳට රත් වෙගෙන එනකොට හාල්මැස්සු ටික එකට දාගන්නවා. මේ වෙලාවේ ලිපේ ගින්දර ගොඩක් අඩුවෙන් තමයි මම තියන්නේ. මොකද නැත්තම් හාල්මැස්සු ටික හරි ඉක්මනට කල වෙන්න බලනවනේ. මෙහෙම දාලා මම කරන්නේ මේක කරමුලකින් වහනවා. පින්තින් වහනවා. මේ හාල්මැස්සු බැදෙද්දී තෙල් ඉරෙනවනේ. එතකොට මුළු කාමරේම අමුතු. ඊට පස්සේ ටිකකින් මෙන්න මේ විදිහට හාල්මැස්සු ටික පොඩ්ඩක් හට්ටිය පැත්තකට අරගෙන හට්ටිය පොඩක් ඇල කරලා අර තෙල් ටික පැත්තකට බේරෙන්න ඇරලා අන්නේ තෙල් එකට අපි අර කපාගත්ත සුදු ලුණු ටික දානවා. මොකද එතකොට අර තෙල් ටික ඔක්කොම එක පැත්තකට එනවා. එතකොට මෙහෙම සුදු ලුණු ටික ගොඩාක් කර ගන්න නැතුව යන්තම් බැරිලා පොඩ්ඩක් සුවඳ එද්දි ඒකට අපි රම්පේ කරපිංචා ටික දානවා. දැන් නම් ඇත්තට මාරම සුවඳයි. මේ සුදු ලුණුයි රම්පේ කරපිංචා එකට බැදෙද්දි. ඊට පස්සේ චුට්ටක් මේක බැදෙන්න දීලා අපි අර කපාගත්ත ලුණු එක පොඩ්ඩක් රැල් වෙන වගේ අතින් පොඩි කරලා මේකට දාගන්නවා. එතකොට අර ලුණු එකේ තියෙන තෙත ගතිය ඔක්කොම මේකට ඇවිල්ලා හොඳට වැන්දෙනවා. දැන් අපි අර හාල්මැස්සු ටිකයි සුදු ලුණුයි කරපිංචායි ලුණුයි ඔක්කොම එකට මික්ස් කරනවා. මික්ස් කරලා මේ වෙලාවේ අපි මේකට ලුණු පොඩ්ඩක් එකතු කරනවා. දැන් මේක අඩු ගින්දරේ විනාඩි 5ක් විතර මේ විදිහටම හැදෙන්න දීලා පියනවනවා. දැන් හරි. දැන් මාරම සුවඳක් එන්නේ ළමයි. දැන් අන්තිමට තමයි මම මේකට කෑලි මිරිස් දාන්නේ. කෑලි මිරිස් දාලා පොට්ටක් හැන්දෙන් කුරු ගාලා